දේවනාසල ප්‍රශංසා වේවා. You're looking so beautiful. හැම කෙනෙක්ම ඉතා අලංකාර ලෙස අද මේ ස්ථානයේ සිටිනවා. It's my first time in Sri Lanka, මගේ පළවෙනි වතාව ශ්‍රී ලංකාවේ. and it's because of Jesus Christ. යේසුස් වහන්සේ නිසා I greet you ඔබට සුභාශිංසන ගෙනවා I bring you greetings from my man of God, මම සුභාශිංසන ගෙනවා මගේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය Pastor Chris Oyakilome, පාස්ටර් ක්‍රිස් ඔයකලවේ. and he knows I'm here. ඔහු දන්නවා මම මේ අද ඉන්නවා කියලා. So I'd like us to, he's been an impact in my life. ඔහු මගේ ජීවිතයට බලපෑමක් කරලා තිබෙන දෙවියන් වහන්සේගේ දාසයෙක්. I got born again in his ministry. ඔහුගේ සේවය තුළ තමයි යේසුස් වහන්සේගේ පුද්ගලික ගැලුම්කාරය හැටියට පාස්ටර් පිළිගත්තේ. About 33 years ago. දැන් අවුරුදු 33ක් වෙනවා ඔහු ඒ සේවයේ. And he has really changed my life. ඔහු දෙවියන් වහන්සේගේ ජීවිතය දෙවියන් වහන්සේගේ දාසය තුළින් වෙනස් කරලා තිබෙනවා. And every opportunity I get, මට හැම අවස්ථාවකම I always thank him මම ඔහුට ස්තුති කරනවා. for who he has made me. ඔහුට ඔහුගේ ජීවිතය කරලා තිබෙන කාර්ය භාරය ගැන. I also like to thank Pastor Roshan ඔහු ස්තුති කරනවා පාස්ටර් රොෂාන්ට. and his lovely wife, Pastor Elizabeth, ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ පාස්ටර් එලිසබෙත් for inviting us here. ඔහු ආරාධනා කරපු නිසා පාස්ටර් මේ ස්ථානෙට. Please give them a big hand. Yes, අපි අපරසාන දෙන්න. And I'd like to thank you for the work that you are doing here. මේ ස්ථානයේ ඔබ කරනා වූ දෙවියන් වහන්සේගේ වැඩේ ගැන මම ඔබලට ස්තුති කරනවා. You're going to change this nation. ඔබ මේ දේශය වෙනස් කරන්න යනවා. ඔබ වෙනස් කරන්න යන මේ දේශය. You're going to make impact ඔබ බලපෑමක් කරන්න යන මේ දේශයට. in this nation. මේ දේශය තුළ. You know, something happened as I was sitting and worshiping. මම මෙතන ඇවිල්ලා වාඩිලා නමස්කාර කරනකොට යම් දෙයක් මට තේරුණා. This is the first time I'm coming to this country. මම පළවෙනි වතාවට මේ දේශයට එන්නේ. This is the first time I'm coming to this church. මම පළවෙනි වතාවට තමයි සභාවටත් එන්නේ. But as we began to worship Jesus Christ, මම පටන් ගත්තම යේසුස් වහන්සේ නමස්කාර කරන්න. it looked as if I've always been here. මට තේරුණා මම හැමදාම මේ ඉන්නවා වගේ. That's the scene. Thank you so much. You may be seated. Thank ඔබට you. වාඩි වෙන්න පුළුවන් බොහොම ස්තුතියි. Hallelujah. I also like to thank the CGI director, Pastor Larry, පාසලරි the director of the church growth, අධ්‍යක්ෂතුමා සභාවේ වර්ධනයේ and for putting me on this team to come to Sri Lanka. මේ කණ්ඩායමට මාව දාලා ලංකාවට ගේන්න ඔව් දුන්නව කරුණාව. I just want to share a few thoughts with you, ඔබ සමග යම් අදහස් කිහිපයක් බෙදා ගන්න කැමති මම. and I'm sure that you will be blessed. ඔබ අනිවාර්යයෙන්ම අද ආශිර්වාද ලබනවා. You know, I never thought I was going to be a pastor. මම කවදාවත් හිතුවේ නෑ මම පාස්ටර් කෙනෙක් වෙනවා කියලා. I didn't want to be a pastor. මම ඇත්තටම කැමති නෑ පාස්ටර් කෙනෙක් වෙන්න. I like to sit at the back. මම කැමති පිටිපස්සේ වාඩි වෙලා ඉන්න. So those sitting at the back now, දැන් ඔබ පිටිපස්සේ වාඩි වෙලා ඉන්නා ඔබ thinking you are running away from the front, ඔබ හිතන ඔබ ඉස්සරහින් පෙළෙන් ඔබ දුවනවා කියලා. you are going to be pastors. ඔබ පිටිපස්සේ ආය ඔබ පාස්ටර්ස් ලා වෙන්න යනවා පිටිපස්සේ ඉන්න අය. Praise God. දේවදාසට ප්‍රශංසා වේවා. I would like to tell you about Christianity මම අද දවසේ කතා කරන්න කැමති කිතුරුකම ගැන. and the responsibility of a Christian. කිතුරුවෙක්ගේ තිබෙන වගකීම ඔබට කතා කරන්න කැමති අද උදැසන. You know that Christianity is not, nobody came into this world by accident. කිසි කෙනෙක් මේ ලෝකෙට ආම්බෙන් ආවේ නැහැ. Everybody came into this world for a purpose. හැම කෙනෙක් මේ ලෝකෙට බිහි වුණේ යම් පරමාර්ථයක් උදෙසා.
But when you come into this world, ඔබ මේ ලෝකෙට ආවම you get an opportunity ඔබට අවස්ථාවක් හම්බ වෙනවා to receive the life of God. දෙවියන් වහන්සේගේ ජීවනය ලබන්නට ඔබට අවස්ථාවක් ලැබෙනවා. That's the most important thing here. ඒක තමයි ඊ타ත්ම වැදගත් කාරණාව. If you come to this world, ඔබ මේ ලෝකෙට ආවම become the president, ඔබ ජනාධිපති වෙන acquire all kinds of money, ඔබ යම් මුදල් ශ්‍රේෂ්ඨය පිළිබඳ යම් දේවල් මේව කරනවා. you are famous, ඔබ ප්‍රසිද්ධයි. you are a star. ඔබ තරුවක්. If you leave this world ඔබ මේ ලෝකේ අතහැර ගියොත් without receiving the life of God, ඔබ දෙවියන් වහන්සේගේ ජීවනය ලබන්නේ නැතුව ඔබ ගියොත් මේ ලෝකේ your whole journey here, no matter how long you live, ඔබ කොච්චර මේ ලෝකේ කොතරම් ජීවත් වුණත් අවුරුදු ගාන would have been wasted. ඒක අපරාධේ අවුරුදු කිහිපයක්. And it will qualify you for damnation. ඔබව ඒකට සමර්ථ කරනවා ඔබව පහතට හෙළනු ලබනවා. You have to know why God brought you here. ඔබ දැනගන්න අවශ්‍ය දෙවියන් වහන්සේ ඇයි ඔබ මේ ලෝකෙට ගෙනාවේ කියලා. God bringing you to this world දෙවියන් වහන්සේ මේ ලෝකෙට ඔබ ගෙනීම gives you an opportunity ඔබට අවස්ථාවක් දෙනවා to receive His life. ඔහුගේ ඒ ජීවිතය ලබන්න ඔබට. God loves us. දෙවියන් වහන්සේ අපි ඔක්කොම අද ප්‍රේම කරන දෙවි කෙනෙක්. I don't know how to explain God's love for us. දෙවියන් වහන්සේ අපට තියෙන ප්‍රේමය මම දන්නේ නැහැ කොහොමද ඒක ඔබට අර්ථකථනය කරන්න කියලා. The Bible says even the angels are wondering, දේව දූතයන් පුදුමයට පත් වෙනවා දෙවියන් වහන්සේගේ කාරණා ගැන. who is man කවුද මනුෂ්‍ය? that you are mindful of him? ඔබ දෙවියන් වහන්සේ ගැන සිතන්න. He sent his only son, උන්වහන්සේ තමන්ගේ එකම පුත්‍රයා මේ ලෝකෙට එවුවා. the only son that God can have, දෙවියන් වහන්සේට තිබුණා එකම පුත්‍රයා. the only son that God will have. දෙවියන් වහන්සේට තියෙන්නේ නැත් එකම පුත්‍රයා He පමණයි. sent him to come and die for us, එව්වා අප වෙනුවෙන් ඇවිල්ලා ජීවිතේ පූජා කරන්න. so that we can receive his life. ඔහුගේ ජීවිතය අපට ලබන්න පුළුවන් වෙන පිණිස. The highest ability of any man මනුෂ්‍යගේ ඕනම උසස් තත්වයක් or anything ඕන දෙයක් is to be able to recreate himself. නැවත මවනු ලබන්න. And so you know that God loves us so much. දෙවියන් වහන්සේ අපට කොතරම් ප්‍රේම කරනවද? He gave his only begotten son, උන්වහන්සේ තමන්ගේ එකම පුත්‍රයා දුන්නා. that whosoever believes in him කවරෙක් හෝ උන්වහන්සේගේ නාමය අදහනවද? will not live a wasted life. කවදාවත් විනාශ වූ වැඩක් නැති ජීවිතයක් කවදාවත් ගත කරන්නේ නැහැ. It is so important. ඒක ඊටමත් වැදගත්. It is better if you didn't come here at all. ඔබ මේ ස්ථානට ආවේ නැත්නම් ඊට වඩා හොඳයි. I mean this world, not here in this church. මේ සභාවට නෙමෙයි මේ ලෝකෙට. And because it is better not to have come අවශ්‍ය නැහැ ඔබට ඇත්තටම මේ ලෝකෙට එන්න. than to come and reject Jesus Christ. ඇවිල්ලා මේ ලෝකෙට යේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කිරීම අපරාධයක්. It qualifies you for eternal damnation. ඔබව සමර්ථ කරනවා සදාකාලිකව ඔබව ඒ විනාශයට යනවා ඔබ. It qualifies you for hell. ඔබව සමර්ථ කරනවා නරකාදියට. Hell was not made for human beings. මනුෂ්‍යන්ට නෙමෙයි දෙවියන් වහන්සේ නරකාදිය සූදානම් කරේ. It was made for the devil ඒක සූදානම් කරේ යක්ෂයාට. and his fallen angels. ඒ වගේම වැටුණු දේව දූතයන්ට. And there's nothing worse than hell. ඒක ඒ වගේ නපුරු ස්ථානක් වෙන කොහෙවත් නැහැ. God doesn't want any of his creation to go there. ඒක දෙවියන් වහන්සේ කැමති නැහැ අපි කවුරුත් ඒ ස්ථානෙට යනවට. I'll tell you something. මම ඔබට යම් දෙයක් කියන්නම්. Except a man be born again. මනුෂ්‍යෙක් නැවත උත්පාදනය වුණේ නැත්නම්. Let's read it from John chapter 3. යෝහන් 3 වෙනි පරිච්ඡේදය Reading from verse 3. 3 වෙනි පදේ ඉඳලා. යෝහන් 3 වෙනි පදේ. Jesus answered and said unto him, යේසුස් වහන්සේ, yes, you can read the whole thing passage. okay, verily, verily I say unto thee, except a man be born again, he cannot see the kingdom of God.
යේසුස් වහන්සේ උත්තර දෙමි සබහවක් නුඹලට කියමි. යමෙක් අලුතෙන් උපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්න නොහැකියයි කීසේක. The next verse. ඊළඟ පදයට අපි යමු. Nicodemus said unto him, how can a man be born when he is old? Can he enter the second time into his mother's womb and be born? නිකොදෙමස් උන්වහන්සේට කතා කොට මිනිසෙක් මාළුව සිටියේදී උපදින්න පුළුවන් කොහොමද? දෙවෙනි වර මව කුසට ඇතුළත උපදින්න පුළුවන්දයි උන්වහන්සේට කිව්වේය. And Jesus answered him. යේසුස් වහන්සේ උත්තර දෙමි. The next verse, verse ඊළඟ 5. පදේ. Jesus answered, verily, verily, I say unto thee, except a man be born of water and of the Spirit, he cannot enter into the kingdom of God. යේසුස් වහන්සේ උත්තර දෙමින් සබවක් ඔබට කියමි. යමෙක් වතුරෙන්ද ආත්මයන්ගෙන් උපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වෙන්න බැරිය. Verse 6. 6 වෙනි පදේ. That which is born of the flesh is what? Flesh. And that which is born of the Spirit is spirit. මාංශයෙන් උපදින දේ මාංශය, ආත්මයන්ගෙන් උපදින දේ ආත්මය. Hallelujah. Hallelujah. Marvel not that I said unto thee, you must be born again. ඔබ සම අලුතෙන් උපදින්න ඕනේ මා කීවාට පුදුම නොවන්ට. You know, there is God's life. යේසුස් කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ ජීවනය. The life that God has, යේසුස් වහන්සේට තිබෙන ජීවිතය, his dream, උන්වහන්සේගේ සීනය, his vision දර්ශනය was to create a people මනුෂ්‍යව නිර්මාණය කරන්න and give them an opportunity to have his life. ඔවුන්ට අවස්ථාවක් දෙන්න උන්වහන්සේගේ ජීවනය ලබන්න. That is Christianity. ඒක තමයි කිතුණු ජීවිතය කියලා කියන්නේ. Christianity is man කිතුණු ජීවිතය කියන්නේ මනුෂ්‍යයා living the life of God. මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ ජීවිතය ජීවත් වෙනවා. That's why Jesus came. ඒකයි යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ. That's why he died. ඒකයි යේසුස් වහන්සේ මැරුණේ. That's why he was buried. උන්වහන්සේ ඒකයි තැන්පත් වුණේ. That's why he was raised. ඒකයි from the උන්වහන්සේ dead. නැවත උත්පාදනය වුණේ. And so that we his creation අපි මේ අලුත් මැවිල්ල can receive that life. ඒ ජීවිතය ලබන්න පුළුවන් අපිට. It's so important ඒක ඉතාමත්ම වැදගත්. that you understand what you receive as becoming a Christian. ඔබ දැනගන්න ඕන ඔබ ලබපු දේ ඔබ කිතුණෙක් වීම දේ ගැන ඔබට දැනගන්නක් තියෙන්න ඕනේ. Christianity is not about the good behavior. කිතුණු ජීවිතය ගැන හොඳට හැසිරෙන එක නෙමෙයි. Christianity is about a life. කිතුණු ජීවිතය කියන්නේ ජීවනය ගැන. No matter how well you behave, ඔබ no matter how good you behave, ඔබ කොයි විදිහට හොඳින් හැසිරුණත් වැඩක් නැහැ. except a man be born again, නමුත් මනුෂ්‍යෙක් අලුතෙන් උත්පාදනය වෙන්න ඕනේ. you cannot enter the kingdom of God. ඔබට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට නැත්තම් ඇතුල් වෙන්න බෑ. This is very important. මේක ඉතාම වැදගත්. You may wonder, does God give birth? ඔබ හිතයි දෙවියන් වහන්සේ උපදිනවද මනුෂ්‍යයන්ට? Let me tell you something. ඔබට මම යම් කාරණාවක් ඔබට කියන්නම්. There are different ways that animals give birth. සත්වයන්ට විවිධ ආකාරයේ තිබෙන උපත දෙන්න සත්තුන්ට. You know the chicken ඔබ දන්නවා කුකුල lays eggs. බිත්තර දානවා. So you incubate on the eggs. ඊට පස්සේ ඒක ඉන්කියුබේට් කරනවා. So some people give birth by laying eggs. සමහර අය උපත දෙන්නේ බිත්තර දාලා. Some animals. සමහර සතුන්. And then there are some mammals. They give birth to their young. සමහර අනිත් සත්වයන් ඉන්න ඔවුන්ට පැටවුම් බී කරනවා. A dog does not lay eggs, බල්ලෙක් කවදාවත් බිත්තර දාන්නේ නැහැ. but the dog it reproduces itself. නමුත් ඒ ජාතියම වර්ගය උට බී කරන්න පුළුවන්. A chicken cannot just bring out a chicken. මේ කුකුලෙක් වගේ ඉන්න බෑ. It must lay an egg. නමුත් බිත්තරයක් දාන්න ඕනේ. And after a while, the egg becomes a chicken comes out of the egg. එතකොට තමයි බිත්තරෙන් එළියට තමයි පස්සේ කෙකිලාර කුකුලා එන්නේ. There are some other ways that other organisms give birth. ඒ වගේම විවිධ ආකාරයෙන් දේවල් උපත ලබන්න දේවල් තිබෙනවා.
microorganisms, ඒ කියන්නේ કૃතිම විදියට කරන්නව දේවල්. amoeba, all those kind of things. ඔව් එක එක કૃතිම විදියට එක එක සත්වයන් බී කරන්න දැන් ක්‍රම තියෙනවා. They give birth by dividing. නමුත් ඒක වෙන් කරලා තමයි උපත ලබා දෙන්නේ. They just divide ඒක වෙන් කරලා and they reproduce themselves. ඊට පස්සේ ඒ ජාතිම වර්ගය බී කරනවා. How does God give birth? කොහොමද දෙවියන් වහන්සේ ඔබට මට උපත දෙන්නේ? Does God give birth? Does God give birth? දෙවියන් වහන්සේ උපත දෙනවද? There are two things that God does. දෙවියන් වහන්සේ කාරණා දෙකක් කරනවා. Number one, He creates. එකක් මවනවා, Number two, දෙක He gives birth. ඊට පස්සේ උපාදානය දෙනවා. Everybody in the world is a creation of God. හැම කෙනෙක්ම මේ ලෝකේ ඉන්නව හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ Everybody මැවිල්ලක්. in the world is a creation. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ මැවිල්ලක්. But not everybody in the world is a child of God. නමුත් මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ දරුවෙක් නෙවෙයි. John chapter 1. යෝහන් පළවෙනි පරිච්ඡේදය. Let's read from verse 10. අපි 10 වෙනි පදයේ ඉඳලා අපි කියමු යෝහන් 1 ඉඳලා. I hope I'm not too fast. මම වේගෙන් යනවද? No. He was in the world, and the world was made by Him, and the world knew Him not. උන්වහන්සේ ලෝකයේ සිටිසේක ලෝකයේ උන්වහන්සේ කල්පකරගෙන සාධන ලද්දේය නමුත් ලෝකයා උන්වහන්සේ හැඳින නොගත්තේය. Verse 11. 11 වෙනි පදය. He came unto His own, and His own received Him not. උන්වහන්සේ සුවකේ ස්ථානවලට ආසේක සුවකයෝ උන්වහන්සේ පිළ නොගත්තෝය. Now, this is the verse. මේක තමයි වචනය. But as many as received Him, to them gave He power to become the sons of God, even to them that believe on His name. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරේ අදාහගත්තෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේක. The world was made by Him. නමුත් ලෝකේ මැව්වේ දෙවියන් He වහන්සේගේ. came to this world. උන්වහන්සේ මේ ලෝකෙට ආවා. Many didn't believe Him. නමුත් ගොඩක් අය පිළිගත්තේ නැහැ. But for you to translate, නමුත් ඔබට to translate එක වෙන් කරන්න. from His creation, ඒ කියන්නේ වෙන් කරන්න. the world was made by Him. නමුත් ලෝකයේ උන්වහන්සේ කන්නකොටගෙන Every human person was made by Him. හැම මිනිසෙක්ම උන්වහන්සේ තමයි සාදුන But ලැබුවේ. that doesn't make them His sons. ඒකෙන් අදහස් කරන්නේ හැමෝම දෙවියන් වහන්සේගේ දරුවන් බව. There is a way to become His son. ක්‍රමයක් තිබෙනවා දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න. But that's what it tells us in verse 12 here. 12 වෙනි පදයේ කියන අවසානයේදී But as many as received Him, to them gave He power to become the sons of God. අදාහ ගන්නෝන්ට උන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න බලය දුන්සේක. Even to them that believe on His name. උන්වහන්සේගේ නාමය කරේ අදහන්නන්ට. The chicken lays eggs කිකිලි පිටරේ to දානවා. reproduce. නැවත ගේන්න ඒ වර්ගය. The dog gives birth to his බල්ලෙක් උපදගෙන So do elephants, other එලිෆන්ට් animals. අනිත් ජිරාෆ් ඕන සතුවෙක්. So the microorganisms, they ඒ don't කියන්නේ split. කෘත්‍රිම ඒවත් That's how they give birth. වෙන් කරලා ඒ වගේ උපත දෙනවා. But God makes sons by what? උන්වහන්සේ දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න සලස්වනවා. By believing on His name. නාමය අදහිමෙන් සහ විශ්වාස කිරීමෙන්. Once you believe on His name, ඔබ යේසුස් වහන්සේගේ නාමය He gives අදහගත්තා. you power to become His son. ඔබ දෙවියන් වහන්සේගේ බලය තුලින් දෙවියන් වහන්සේගේ දරුවෙක් බවට පත් වෙනවා. Are you following me? ඔබ මාව අනුගමනය කරනවද? Why is this so important? ඇයි මේක ඉතාම වැදගත්? You see, ඔබ බලන්න. a son and a creation are different. පුතෙක් සහ මැවිල්ල ඇවිල්ලා දෙකක්. You can have a car. ඔබට කාර් එකක් තියෙන්න පුළුවන්. You can own furniture in your ඔබට house. ගෙදර ඕනම පුටු බඩු මුට්ටු ඔබට අයිති කර ගන්න පුළුවන්. You can own a painting. A painting, drawing. ඩ්‍රොයින් එකක් ඔබට පුළුවන් අයිති කර ගන්න. They price the painting for $20 million. සමහර ඩොලර් මිලියන 20ක් වෙන්න පුළුවන් ඒ පේන්ට් චිත්‍රය.
the day you are dissatisfied with your property, නමුත් ඔබ යම් තැනකදී ඔබ ගත්තා උදේ ගැන කලකිරෙන දවසේදී it's your property. නමුත් ඔබගේ දේපල එක You either created it, but it's your property. ඔබ තමයි ඒක ගත්තේ නමුත් ඒක ඔබගේ දේපල If you have a car, ඔබට කාර් එකක් තිබෙනවා නම් you set your car on fire. ඔබ ගිනි දිනනවා කාර් එක They will just wonder what happened to you. ඊට පස්සේ පුදුම නැහැ මොකද්ද ඔබට වුනේ But if you give birth to a child නමුත් ඔබ උපත දුන්න දරුවෙක්ට and you decide to set that child on fire, ඔබ ඒ තීරණය ගත්තොත් ඒ ළමයාව ගෙනි තියන්න will the police come for you? ඔබ පොලිසිය ඔබ වෙතට එනවද Because with your car, the police will not come for you. නමුත් කාර් එකට පොලිසිය සමාන එන්නේ It නැහැ belongs to you. මොකද ඒක ඔබට අයිති It's your creation. ඒක ඔබගේ මැවිල්ල You own it. ඒක ඔබට අයිති You also gave birth to your child. ඔබ ඔබගේ දරුවට උපත දුන්නා But once you touch that child, you want to do something to ඔබ that ඒ child. අත ගසලා යම් දෙයක් කරන්න හැදුවොත් ඒ දරුවට Police will come. අනිවාර්යයෙන්ම පොලිසිය එනවා Why? ඇයි Your child has rights with you. මොකද ඔබ සමග ඒ ගනුදෙනුවට ඒ ධර්මිෂ්ඨකම තිබෙන නිසා Your child has rights with you. රයිට්ස් තිබෙනවා අයිතිවාසිකම් තිබෙනවා Yes. But your property doesn't have rights with you. නමුත් ඔබගේ දේපලට අයිතිවාසිකම් නැහැ That's why today you must move ඒකයි ඔබ අද වෙනස් වෙන්නේ from being a creation of God දෙවියන් වහන්සේගේ මැවිල්ල to being a child of ඔබ God. දෙවියන් වහන්සේගේ දරුවෙක් බවට පත් There are වෙනවා things that cannot happen to you. ඔබට දේවල් සිදු වෙන්න බෑ You will insist. ඔබ you will Insist. ඔබ ඒක ගැන ඒ කියන්නේ කාරණාව දෙස ඔබ ඒ කියන්නේ වැඩිපුර අවධානයක් දෙනවා Yes, you will insist that these things can't happen to me. මේ දේවල් මට සිදු වෙන්න බෑ I'm not only God's creation. මම දෙවියන් වහන්සේගේ මැවිල්ල විතරක් නෙවෙයි I am a child of God. මම දෙවියන් වහන්සේගේ දරුවෙක් I have rights with God. මට අයිතිවාසිකම් තිබෙනවා දෙවියන් වහන්සේ That සමග means that and I have the life of God. මට දෙවියන් වහන්සේගේ ජීවනය But තිබෙනවා as many as received Him, to them gave He power to become the sons of God. අදාහගත්තු උන්වහන්සේ දෙවියන් වහන්සේගේ Even to දරුවෙක් them that believe on His name. උන්වහන්සේගේ නාමය කරේ අදාහගත්තොත් The very next verse tells us something. ඊළඟ පදේ අපිට යම් දෙයක් කියනවා Which were born not of blood. Remember, we say you must be born again. Which were born not of blood, nor of the will of the flesh, not the coming together of a man and a woman, මනුෂ්‍යෙක් සහ දෙන්නෙක් අතර එන එක කාරණාවක් nor of the will of man, මනුෂ්‍යගේ සෝකමත්තත් නෙවෙයි but of God. නමුත් දෙවියන් වහන්සේගේ So when you get born again, ඔබ නැවත උපන්දින වුණාම you are more than a human being. ඔබ මනුෂ්‍යෙක්ට වඩා උසස් කෙනෙක් You are changed. ඔබ වෙනස් Your origin is different. ඔබගේ පැවැත්ම වෙනස් You are not an ordinary person ඔබ anymore. සාමාන්‍ය කෙනෙක් නෙවෙයි දැන් You are not a human being ඔබ anymore. සාමාන්‍ය කෙනෙක් නෙවෙයි You say, what am I there? එහෙනම් මම කවුද You have become the son of God. ඔබ දැන් දෙවියන් වහන්සේගේ දරුවෙක් You have rights with God. ඔබට දෙවියන් වහන්සේ සමග අයිතිවාසිකම් You තිබෙනවා can insist on ඔබට something. යම් දේවල් කරන්න හැකියාව තිබෙනවා And you better start doing it. ඒක දැන් ඔබ පටන් ගන්න අවශ්‍යයි It's so important. ඒක ඉතාමත්ම වැදගත් Look at what it says in 1 John chapter 5. උන්වහන්සේ යෝහන් 5 වෙනි පරිච්ඡේදයේ Let's මොකද start කියන්නේ කියලා අපි බලමු. from verse 9. 9 වෙනි පදය. යෝහන් 5:9. If we receive the witness of men, the witness of God is greater. For this is the witness of God, which He had testified of His Son. මනුෂ්‍යගේ සාක්ෂිය අපි පිළිගන්නේ නම් දෙවියන් වහන්සේගේ සාක්ෂිය ඊට වඩා උතුම්ය. මක්නිසාද දෙවියන් වහන්සේගේ සාක්ෂිය මෙය එනම් තමන් පුත්‍රයාණන් ගැන උන්වහන්සේ සාක්ෂි දී තිබෙන නිසාය. Hallelujah. Hallelujah. Verse 10. It gets more beautiful. Verse ඊට 10. වඩා අලංකාරයි 10 වෙනි පදය. He that believeth on the Son of God had the witness in himself. He that believeth not God had made him a liar, because he believeth not the record that God gave of his Son. උන්වහන්සේගේ පුත්‍රයා කෙරේ අදහන්නට තමා තුලේම සාක්ෂිය ඇත්තේය. දෙවියන් වහන්සේ නොහදන්නා දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයාණන් ගැන දී තිබෙන සාක්ෂිය කෙරේ විශ්වාස නොකළ නිසා උන්වහන්සේට බොරුකාරයෙක් කළේය. The next verse.
ඊළඟ පදය. And this is the record. ඒ සාක්ෂිය නම් And this is the record. That God had given to us what? Eternal life. And this life is where in His Son. ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාකාලයේ ජීවනය දුන් බවය ඒ ජීවනය තමන්ගේ පුත්‍රයන්න් තුල තිබේ. And that is what it means to be born again. ඒක තමයි නැවත උත්පාදනයේ තේරුම. To receive another life from God. දෙවියන් වහන්සේගේ වෙනත් ජීවනයක් ලබා ගැනීම. This life is called eternal life. මේ ජීවනය ඇවිල්ලා සදාකාල ජීවනය. It is not that it does not end. ඒක පටන් ගැනීමේ අවසානයක් නැහැ. Because if you are in hell, your life will not end also. ඔබ නරකාදී හිටියොත් ඒ ජීවිතය නතර වෙන්නේ නැහැ. It is the quality of life that you receive. ඔබ ලබා ගන්නා වූ ජීවිතයේ ගුණාත්මක භාවය. You are no longer a human being. ඔබ දැන් ඉන්න මනුෂ්‍යකාකාරය නෙවෙයි. You have come to the realm of God. ඔබ දෙවියන් වහන්සේගේ මට්ටමට පැමිණලා He තියෙනවා. has given you eternal life. උන්වහන්සේ සදාකාල ජීවනය ඔබට දීලා And තියෙනවා. this eternal life is in මේ His Son. ජීවිතය උන්වහන්සේගේ පුත්‍රයා තුළ ඇත්තේ. He that had the Son of God උන්වහන්සේ පුත්‍රයා ඇත්තාට had eternal life. ජීවනය ඇත්තේ. Look at it. ඒක බලන්න එක දෙස. And this is the record that God had given to us for eternal life. And this life is in His Son. ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාකාල දුන් බවය ඒ ජීවනය තමන් පුත්‍රයන් තුළ තිබෙන බවය. Verse 12. 12 වෙනි පදය. He that had the Son had life. පුත්‍රයාට ඇත්තාට ජීවනය නැත. And he that had not the Son of God had not life. පුත්‍රයන් වහන්සේ ඇත්තාට ජීවනය ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ඇත්තාට ජීවනය නැත. Even though you are in this world. ඔබ මේ ලෝකයේ සිටියත් And so, if you see two of us sitting together, අපි එකට වාඩි වුණත් one a Christian, one is not a Christian. එක්කෙනෙක් කිතුණෙක් එක්කෙනෙක් කිතුණු නොවන කෙනෙක්. The non-Christian has human life. කිතුණු නොවන කෙනාට තිබෙන්නේ The මනුෂ්‍ය Christian ජීවිතය. has eternal life. නමුත් කිතුණට තිබෙන්නේ සදාකාල ජීවනය. On the outside, they may look the same. නමුත් පිටස්සෙන් දෙන්නම එකයි. Man is a spirit. මනුෂ්‍ය ඇවිල්ලා ආත්මයක්. Man does not have a spirit. මනුෂ්‍යෙක් ආත්මයක් මනුෂ්‍ය ආත්මයක් නැත. Man is a spirit. මනුෂ්‍යෙක් ආත්මයක් කිය. This is our house. මේක තමයි අපේ ගෙය. I'm inside here. මම ඒක තුල ඉන්නේ. If I say man is a spirit. මනුෂ්‍ය ආත්මයක් කිය. It's different from man has a spirit. නමුත් ඒක වෙනස් මනුෂ්‍යෙක්ට ආත්මයක් තිබීම කියන එක. If I say I have a car. මම කියව මට කාර් එකක් තිබෙනවා කියලා. A car brought me here. ඒ වාහනේ මාව මෙතනට ගෙනාවා. But the car is outside now. නමුත් කාර් එක තියෙන එළියේ. And I'm inside. මම මෙතන. So if I have a car. මට කාර් එකක් තිබෙනවා නම්. If I say I have a car. මම කියව මට කාර් එකක් තියෙනවා If කියලා. I say I have a spirit. Man has a spirit. මම කියව මනුෂ්‍යෙක්ට ආත්මයක් What තිබෙනවා I'm කියලා. saying is that there is the car is outside and I'm inside. හරියට කියනවාගේ කාර් එක එළියේ මම ඇතුලේ. There are two people there now. දැන් දෙන්නෙක් ඉන්නවා ඉස්සානේ. If I tell you I am a car. If I say I am a car. මම කිව්වොත් මම කාර් එකක් කියලා. You expect to see only one object. නමුත් ඔබට දකින්න තිබෙන්නේ And that එක is දෙයක්. what? The car. ඔබ දකින්න තියෙන කාර් එක විතරයි. Man is a spirit. මනුෂ්‍ය ඇවිල්ලා ආත්මයක්. And so man does not have a spirit. මනුෂ්‍යෙක්ට ආත්මයක් නෙවෙයි Man තියෙන්නේ. is a spirit. මනුෂ්‍ය ආත්මයක් කිය. This thing that you see, that you think is this is my house. මේක ඇවිල්ලා මගේ ගේ. Everybody will leave this house one day. කවදා හරි මේ නිවස ඔබ අතහැරලා යන්න ඕනේ. And the spirit is what is going to answer to God. මේ ආත්මය තමයි දෙවියන් වහන්සේට සීල දේ ගැන ගණන් දෙන්න තියෙන්නේ. And that spirit has the ability to receive the life of God. නමුත් ඒ ආත්මෙට තිබෙන බලය මේ ජීවනය ලබන්න. We may look the same. ඔබ එක වගේ ඉන්නේ. We may talk the same. අපි එකම දේ කතා කරන්න පුළුවන්. To everybody looking at us from outside. එළියෙන් බලන අය හැම කෙනෙක්ම. He that had the Son නමුත් පුත්‍රයා ඇත්තාට had life. ජීවනය ඇත. He that had not the Son of God පුත්‍රයා නැත්තාට had not life. ජීවනය නැත. We may be in this world together. නමුත් ඔබ එකට අපි ලෝකේ ඉදී. We don't have the same kind of නමුත් life. එකම ජීවිතය අපි I have eternal life. මට සදාකාල ජීවනය I තිබෙනවා. have eternal life living inside.
inside of me. සදාකාල ජීවනයේ මා තුළ I have the very quality of God living inside. දෙවියන් වහන්සේගේ ක්වොලිටි එක ගුණාත්මක භාවය මා තුළ තිබෙනවා. This is Christianity. මේක තමයි කිතුණු ජීවිතය. It has nothing to do with so many things that we think it is. අපි අනිත් දේවල් ගැන හිතන්නේ ඒ දේවල් ගැන නෙවෙයි. This is the word of God. මේක දෙවියන් වහන්සේගේ වචනය. This is why it's so important that you should tell. Many people don't know this. මේක තමයි අපි දැනගත යුතු දේ. මේක තමයි අපි මනුෂ්‍යන්ට කිව යුතු දේ. Even Christians, සමහර කිතුණුවන් බව as you receive this word, මේක ඔබ වචනේ ලබා it ගන්න. becomes your responsibility. ඔබගේ වගකීම බවට පත් වෙනවා. Take it to your wall. ඒක ඔබගේ ලෝකෙට ගෙනියන්න ඕනේ. Take it to everyone you know. ඔබ දන්න සියලු දෙනාට ගෙනියන්න ඕනේ. Life is more than this human life that we are living. මේ ජීවිතේට වඩා ජීවිතයක් තිබෙනවා. You can live like God in this world. මේ ලෝකේ දෙවි කෙනෙක් වගේ ඔබට ජීවත් වෙන්න පුළුවන්. The Bible says, as he is, උන්වහන්සේ කිව්වා මා සිටින ආකාරයට so am I. මමත් ඒ ආකාරයටම Where in this world? කොහෙද ඉන්නේ? මේ ලෝකේ මම සිටින යේසුස් වහන්සේ සිටින ආකාරයට. As he is, උන්වහන්සේ සිටින ආකාරයට. not so we will become. මම වෙනව නෙවෙයි. It is now. මේ දැන් Now are we the sons of මම God. දැන් දෙවියන් වහන්සේගේ දරුවා. Now are we the sons of මම God. දැන් දෙවියන් වහන්සේගේ I දරුවා. have rights with God. මම දෙවියන් වහන්සේගේ I have rights with God. මට දෙවියන් වහන්සේ සමග අයිතිවාසිකම් God තිබෙනවා. owes a son of a duty. මම දෙවියන් වහන්සේගේ දේවල උරුමකාරයෙක්. So you cannot live this life short of what God has said He has given to you. දෙවියන් වහන්සේ දීලා තියෙන ජීවිතේ පහත ජීවිතය ඔබට ගත කරන්න බෑ. Look at it. ඒක බලන්න එක දිහා. God made you for His pleasure. උන්වහන්සේ හැදුවේ උන්වහන්සේ අපේ සෑදේ උන්වහන්සේට සතුටු If you වෙන්න. are not happy, it doesn't please God. ඔබ සතුටු නැත්නම් දෙවියන් වහන්සේ සතුටු And He වෙනවා. has given you all things to enjoy. මොකද දෙවියන් වහන්සේ සියල්ල දුන්නේ ප්‍රීති වෙන්න භුක්ති විඳින්න. There is nothing that God has that He hasn't given you. උන්වහන්සේ තුල කිසි දෙයක් නැහැ උන්වහන්සේ ඔබට නොදුන්නෝ The දෙයක්. Bible says we are joint heirs with Jesus Christ. උන්වහන්සේ සමග අපි හවුල් උරුමකාරයා. He owns 100%. උන්වහන්සේ 100%යි. I own 100%. ඔබ අපිට 100%යි It is ගන්න. not 50-50. not 50-50. It's 100-100. 100%. Everything that belongs to God, දෙවියන් වහන්සේලා ඉති සියල්ල He has given it to me. ඒක මට දී තිබෙනවා. හalleluya. Do you believe that? ඒක ඔබ විශ්වාස කරනවද? It is in your mind. ඒක ඔබගේ මනසේ. That is where Christianity begins to work. එතන තමයි කිතුණු ජීවිතය ආරම්භ And it වෙන්නේ. is with your mouth ඒක ඔබගේ ඊට පස්සේ මුඛේ. that you determine how you live this ඔබ world. මේ ලෝකේ ජීවත් වෙන ආකාරය තීරණය ඔබගේ මුඛේ. The Bible says He has given you all things to enjoy. මොකද උන්වහන්සේ සියල්ල දුන්නේ මේ ලෝකේ ඔබට සියල්ල භුක්ති විඳින පිණිස. It is true. ඒක සත්‍යතාවය. It is real. ඒක ඇත්ත. He was the one that did it. ඒක තමයි උන්වහන්සේ I කළේ. paid for it. ඔබ ඒකට ගෙල්ුවේ නැහැ. I just believed in His Son. නමුත් ඔබ කරේ උන්ව පුත්‍රයාණ විශ්වාස කෙරේ. And He accepted me. උන්වහන්සේ මාව He said, ලබා ගත්තා. this is my child. මේක මගේ දරුවා මේකේනා. Till principalities, අන්ධකාර බලවේග, powers, අන්ධකාර බලවේග, all the demons, යක්ෂයෝ when they see me, මාව දකිනකොට they know their boss has come. ඔව් දන්නවා ඒ බොස් ඇවිල්ලා ඉන්නේ කියලා. Don't be. හalleluya. හalleluya. දෙනාවල සනාදයක්. හalleluya. When they see you, they know their boss has come. දැක්කම දන්නවා ඒ බොස් ඇවිල්ලා කියලා. He has given you a name that is above every name. ඔබට නාමයක් තිබෙනවා සියලු නාමයට වඩා උසස් And the නාමයක්. name of ඒ Jesus, යේසුස්ගේ නාමයට every knee should bow. ආම දනක්ම නමන්සුයි. And you have authority to use that. ඔබට ආධිපත්‍යය තියෙනවා ඒ නාම පාවිච්චි Use කරන්න. that name. ඒ නාමය පාවිච්චි කරන්න. It's your father's, it is yours. ඒක ඔබගේ පියාගේ නා ඒක ඔබට අයිති. Don't do like the prodigal son. ඒ වගේ අකේකරු පුත්‍රයා වගේ ඇසුරෙන්න එපා. I seem to think මං සමහර කල්පනා කරනවා. that the prodigal son අකේකරු පුත්‍රයා knew more about his rights ඔවුන්ට ඔහුගේ උරුමය ගැන ඔහු දැනගෙන සිටියා වැඩි මාළ ගැන. than the one who remained at home. නමුත් ඔහු ඒ නිවසේ හිටියා. The guy went up to his father. ඔහු ගියා ඔහුගේ පියා ළඟට. Lego Sata. එරපාෂොතෝ. I'm just thinking about it. How many of us know our right? Do you know? Let me finish one before I go to the other one. මම එකක් කියවලා ගන්න. You know that the prodigal son,
අකීකර පුත්‍රයා ගැන දන්නවා We කතාව. seem to think that it's the prodigal son that is back. ඔබ හිතනවා මේ අකීකර පුත්‍රයා නැවත ආවේ කියලා. The prodigal son knew. Do you know the story of the prodigal ඔබ son? දන්නවද අකීකර පුත්‍රයා කතාව උපමාව? The prodigal son went to his father. ඔව් ගියා ඔහුගේ පියා ළඟට. He said, "Give me my inheritance." ඔව් කියලා කිව්වා මට ඔබගේ උරුමය මට දෙන්න කියලා. The other one, අනිත් එක්කෙනා වැඩිමල් කෙනා. he did not know that he had an inheritance. ඔහු දැනගෙන හිටියේ නෑ ඒ ඔහුගේ උරුමය කරන දේ. That's what happens to a lot of God's children. ඒ වගේ තමයි ගොඩක් වෙලාට දෙවියන් වහන්සේගේ දරුවන්ටත් The වෙන්නේ. prodigal son, give me my inheritance. ඔව් කියලා ඒ අකීකර පුත්‍රයා He තාත්තගෙන් knew මගේ උරුමය. he was his father's son. ඔව් තාත්තගේ පුතා. By reason of that, ඒ කාරණය things belong to him. ඔහුට අයිතිවාසිකම් So he තිබ්බා. said, "Give me my inheritance." නමුත් ඔහු ඉල්ලනවා මට ඒ And උරුමය the දෙන්න කියලා. father divided his property නමුත් ඔහු දේපල වෙන් කරා. and gave it to him. දුන්නා පුතාට. And he went left ඔහු ගියා. and went to live all a riotous life. ඔහු ගිහලා වැරදි ආකාර ජීවිතයක් ගත කරා. And then when he had finished everything, he gave to ඔක්කොම nobody. සල්ලි හැම දෙයක්ම වියදම් කරාට පස්සේ The Bible says he gave to nobody, කවුරුත් දෙන්න උට තිබුණේ නැහැ. and nobody gave to him. ඔහුට කිසි කෙනෙක් දුන්නෙත් The නැහැ. Bible says, "Give, and what will happen?" ඔබ Give, and what will happen if you give? ඔබ දුන්නම මොකද ඔබට සිදු වෙන්නේ? He said, "Give, and it shall be given unto you." ඔබ දුන්නොත් ඔබට නැවත දෙනු ලබන්නේ. That prodigal son carried his property. ඔහු ඒ දේපලේ අයිතිවාසිකම් අරන් ගියා. He gave to nobody. ඔහු කිසි කෙනෙක් දුන්නේ නැහැ. He kept to spending and spending ඒක and වියදම් spending කරා until he finished. අවසාන ඉවර වෙනකම්. He now began to be in want. ඊට පස්සේ ඔහුට And අවශ්‍යතාවය he began to beg. ඊට පස්සේ ඔහු ඉඟා ගන්න පටන් ගත්තා. And he got to a point. ඔහු තනිස්සානකට ආවා. He knew that he was eating from what they were feeding pigs. ඔහු ඌරන්ට කන්න දෙන කෑම තමයි ඔහු අවසානයේ කෑවේ. You see, the man had a sense of sonship. නමුත් ඔහුට තිබුණා දෙවිය පුත්‍රකමේ යම් දෙයක් ඔහුගේ මානසිකත්වයේ. The servants in my father's house, ඔහු හිතුවා මම ගෙදර වැඩකාරයෝ ඉන්නවා. they live a better life than ඔව් me. මට වඩා හොඳ ජීවිතයක් ගත He කරනවා. said, "I will arise මම නැගිටලා and go to my මම father යනවා මගේ පියාගේ and ගෙදරට. say, Father, මම කියනවා I have පියාණනි offended you. මම ඔබට බාධා I'm කළා. no more worthy to be called thy මම son. වටින්නේ නැහැ ඔබගේ පුත්‍රයෙක් වෙන්න. Make me a servant in your house." ඔබගේ වැඩකාරයෙක් බවට මාව පත් කරා. But the Bible says, නමුත් දෙවියන් when the වහන්සේ father saw him as far off, උන්වහන්සේ පියා දැක්කම ඔහු දුර he සිටියා. began to rejoice ප්‍රීති වෙන්න පටන් ගත්තා. and told them to bring the cloth put on him. කිව්වා And වස්ත්‍රය ගේන හොඳම මුද්ද ගේන්න කිව්වා. he said, "You were lost, ඔබ නැව එකපාරක් Now නැතුව you are හිටියා. found. නමුත් දැන් ඔබ සම්බ වුණා. but there was one that was always in the house." නමුත් එක්කෙනෙක් හිටියා හැමදෙස්සම ගෙදර හිටපු කෙනා. When he heard the noise of what was going on, ඔව් දැනගෙන හිටියා මේ මොකද්ද සිදු he වෙන්නේ? asked the servants, "What's happening?" ඔව් මේ වැඩකාරගෙන ආවා ලොකු එක්කෙනා මොකද්ද මේ ඇතුලේ සාධයක් පවත්වන්නේ? He said, "Your brother that was lost has come back." ඔබගේ නැති වුණ ওই බාල පුත්‍රයා නැවත ගෙදර ඇවිල්ලා කියලා He කිව්වා. said, "Oh, is that Oh. why daddy is celebrating?" ඇයි ඒ දේ සමරන්නේ? He said, "Yes." And he went to meet his dad. ඊට පස්සේ ගියා ඔහුගේ පියාව හම්බෙන්න ලොකු එක්කෙනා. He said, "I was with you. මම ඔබ සමග හිටියා. I stayed. මම හිටියා. I served you. මම ඔබට සේවය කරා. But this is a riotous son මේ ඇවිල්ලා නපුරු එක්කෙනා. that went away. ඔය ගිය කෙනා. He has come back. ඔව් ඇවිල්ලා නැවත. You didn't throw a party for me when I was serving you." මට පාටියක් දුන්නේ නැහැ. මේ කොහෙද කියලා ආව කෙනෙක්ට පාටියක් දෙනවා. You know what his father told him? දන්නවද තා පියා මොනවද ඔබට කිව්වේ කියලා? He said, "All these things were yours. මේ සියල්ල ඔබට අයිතිව තිබුණේ. You were the one that didn't realize. නමුත් ඔබ ඒක තේරුම් ගත්තේ නැහැ. You lived the life of his servant ඔබ ජීවත් වුණේ පුත්‍රයෙක් හැටියට ඉඳලා ඒත් වැඩකාරයෙක් ජීවිතේ. instead of the life of his son. ඔව් දැනගෙන හිටියේ නැහැ. And today you will make up your mind. ඔබ ඔබගේ මනස You හදාගන්න. will live the life of his son. ඔබ පුත්‍රයෙක්ගේ ජීවිතය ජීවත් වෙන්න ඕනේ. You will live the life of his son. ඔබ පුත්‍රයෙක්ගේ ජීවිතය ජීවත් වෙන්න. God has given you eternal life. උන්වහන්සේ ඔබට සදාකාල ජීවිතය This දීලා life is in his son. මේ ජීවනයේ තියෙන පුත්‍රයා තුළ He that had the son පුත්‍රයා තාල had ජීවනය ඇත. life. සදාකාල ජීවනය. Do you know what eternal life ඔබ දන්නවද සදාකාල ජීවනය කියන්නේ මොකක්ද කියලා? Do you know what eternal life ඔබ means? දන්නවද සදාකාල ජීවනය කොහොමද කියලා? Eternal life is God's life. සදාකාල ජීවනය කියන්නේ දෙවියන් වහන්සේගේම ජීවනය. It cannot die. ඒක මැරෙන්න බෑ. Do you understand what I'm saying? ඔබට තේරෙනවද මං කියන දේ? The life that you have received,
ඔබ ලබලා තියෙන ජීවිතය The life that has come to you by reason of your salvation. ඔබගේ ගැලවීම කාරණා කොටගෙන ඔබට ලැබුණු ජීවිතය ගැන ඔබ දන්නවද ජීවනය? It cannot be killed. ඒක මරන්න බෑ. The Bible says God has brought life and immortality to life උන්වහන්සේ ගෙනල්ලා තිබෙනවා ඒ through the ජීවිතය. gospel. සුභාරංචිය තුලින්. Now it's for you to take it දැන් ඔබ ඒ ජීවනය ගන්න ඕනේ. and live it ඒක ජීවත් වෙන්න ඕනේ. and believe it ඒක විශ්වාස කරන්න and ඕනේ. know that you have rights with ඔබ God. දැනගන්න ඔබට මේ අයිතිවාසිකම් තියෙනවා කියලා. The psalmist said in Psalm 23, ගීතාවල 23 මෙන්න මේම the කියනවා. Lord is my shepherd. ස්වාමීන් වහන්සේ මාගේ දේවා. I refuse to want. මට කිසි හිගයක් නැහැ. If you want, ඔබ හිතියොත් යම් that අවශ්‍යතාවයක්. means you didn't believe that the Lord was your ඒ shepherd. කියන්නේ ඔබට අවශ්‍යතාවයක් තියෙන අය දන්න ඔබ විශ්වාස කරන දෙවියන් වහන්සේ දෙන බව. Stop and say, I'm not supposed to want. මම කිසි හිගතාවකින් ඉන්න යන්නේ නැහැ ජීවිතේ. I'm not supposed to want. මම එතන ඒ ස්ථානේ ඉන්න බෑ ඔබට. All things are mine. මොකද සියල්ල ඔබගේ. He said it in his word. ඒ දෙවියන් වහන්සේගේ He said it to me වචනේ. as his child. ඒක කියලා තිබෙනවා දෙවියන් I refuse to be sick. මම ප්‍රතික්ෂේප කරන ආසනීප වෙන්න. I refuse to be poor. මම ප්‍රතික්ෂේප කරන දුප්පතෙක් වීම. It's your right. මොකද ඒක ඔබගේ අයිතිවාසිකම. It is with your mouth ඒක ඔබගේ මුඛයේ තියෙන්නේ. that you pronounce salvation for yourself. ඔබගේ ගැලවීම ලැබුවා වගේ මුඛයෙන් කතා It කරලා. is with the same mouth ඒ කටින්ම you pronounce your inheritance. ඔබගේ උරුමය ඔබ මුඛයෙන් කියන්න ඕනේ. It is up to you. ඒක ඔබට තමයි තීරණය ගන්න තියෙන එක You කරන්නේ. have the responsibility. ඔබට වගකීමක් තිබෙනවා. You must tell your world about him. ඔබ මුළු ලෝකෙට කියන්න ඕනේ කාරණා. Nobody lights a light කිසි කෙනෙක් and puts it under the table. පහනක් පත්තු කරලා කුරුණිය යටක් තියන්නේ See, මේසයට. have you been blessed today? yesterday. Have you been blessed today? අද ඔබ ආශිර්වාද ලබලා තියන්නේ? Have you received words? ඔබ වචන ලබා ගත්තද? Don't keep it to yourself. ඔබටම ඒක තියාගන්න එපා. Tell your neighbor. ගිහලා ඔබගේ අසල් මාසෙට කියන්න. Tell your family members. ඔබගේ පවුලේ අයට කියන්න. Tell your colleagues. ඔබගේ අනිත් යාළුවන්ට කියන්න. Speak to everybody you meet. ඔබ හැම කෙනෙක්ටම කතා කරන්න. God opens doors for you to meet people මනුෂ්‍ය දෙවියන් වහන්සේ දොරටුවල් විවෘත කරයි ඔබට මනුෂ්‍ය මොන so ගැසෙන්න. that you can share with them what you experience. ඔබ ලබන්නා වූ දේ ඔබගේ අත්දැකීම් බෙදා ගන්න පුළුවන් ඔවුන් එක්ක. You are God's voice. ඔබ දෙවියන් වහන්සේගේ හඬයි. You are God's voice. ඔබ දෙවියන් වහන්සේගේ හඬයි. Don't keep quiet. ඒ නිසා නිශ්ශබ්දව සිටින්න එපා. The more you talk about this life, මේ ජීවිතය ගැන ඔබ වැඩි වැඩියෙන් කතා the more කරලා you will understand it. ඔබ තේරුම් ගන්න යන එක වැඩි. The more you will increase in it. ඒකෙන් ඔබ ඉහළට යයි. The more you will know how to live it. ඔබ දැනගන්න යනවා කොහොමද ජීවත් වෙන්න And කියලා. the only way you can talk about it, ඔබට පුළුවන් එකම දේ the කතා only කරන්න way you can විදිය. talk about ඒක it කතා කරන්න පුළුවන්. is those who have not heard. ඇසුනේ නැති අයට ඒක කතා කරන්න ඕනේ. Take it as a responsibility. ඒක වගකීමක් හැටියට අද උදෑසන ඔබ I'm බාර ගන්න sent අවශ්‍යයි. of God. ඒක දෙවියන් වහන්සේ මාව එවලදී. Say it to yourself, I'm sent of God. කියන්න මාව එව්වේ දෙවියන් වහන්සේ කියලා. Say I'm a sent one. මම ඇවිල්ලා යවනු ලැබුව කෙනා. I'm sent of God. මම දෙවියන් වහන්සේ විසින් යවනු ලැබුව පුද්ගලයා. Say go into the world උන්වහන්සේගේ මුළු ලෝකෙට යන්න. and preach the gospel සුභාරංචි දේශනා කරන්න. to every creature. හැම මිනිසෙක්ට. He that believeth and is baptized යම් කෙනෙක් විශ්වාස කළ බෞතිස්මය ලබනවාද? shall be saved. ඒ මනුෂ්‍යයා ගලවනු ලබන්නේ. He that believeth not නමුත් විශ්වාස නොකරන්නාට shall be damned. උන්වහන්සේ පහත හැරෙනු And ලබන්නේ. these signs shall follow them that believe. අදහන්නාට ඇත්තව ලකුණු නම්. In my name they shall මාගේ cast out නාමයෙන් devils. ඔවුන් සර්පයන් අල්ලන්නේ. You have authority over demons. ඔබට යක්ෂයන් කෙරේ ආධිපත්‍ය ඔබට තියෙනවා. No matter how high they are. ඔවුන් කොයි උසස් විදිහට හිටියත් වැඩක් නැහැ. ඔබට ආධිපත්‍යය තිබෙනවා. You must live out the life that God has given you. දෙවියන් වහන්සේ දුන්නා වූ ජීවනය ඔබ ජීවත් වෙන්නම ඕනේ. You must live out the life that ඒ God, ජීවිතය ජීවත් වෙන්න. God has given you His best. උන්වහන්සේ දීලා තියෙන අනර්ගම දේ ඔබට. Look at it. ඒක දැස බලන්න. He gave you His life. ජීවිතය දුන්නා. This life was in His Son. ඒ ජීවනයේ තිබෙන පුත්‍රයාණන් තුළ He gave you His Spirit, දුන්න ආත්මය. the Holy Spirit, ශුද්ධාත්මයන් වහන්සේ. and He gave you His name, නම දුන්න නාමය the නාමය. authority of His name. ආධිපත්‍යය තියෙන නාමය. What else do you want from God? තව මොකද්ද ඔබට දෙවියන් වහන්සේගෙන් ඕනේ? He gave you His life.
ජීවිතය දුන්නා, He gave you His Spirit. ආත්මය දුන්නා. Remember, this is the Spirit. That මේක same ඇවිල්ලා Spirit මේක that එම ආත්මය. raised Jesus from ඒ the ආත්මය dead. තමයි යේසුස් වහන්සේ මලඟුවේ You know, නැගිටින්නේ. you seem to separate them. වෙන් කරන්න එපා. You think that the Holy Spirit ඔබ හිතන ශුද්ධාත්මයන් වහන්සේ වෙන කෙනෙක්. and the power of God, දෙවියන් වහන්සේගේ බලය, the power of God is in the Holy Spirit. දෙවියන් වහන්සේගේ බලය තිබෙන ශුද්ධාත්මයන් වහන්සේ තුලයි. And the Bible says you shall receive power. උන්වහන්සේක ඔබ බලය ලබනවා කියලා. After that, the Holy Ghost has come upon ශුද්ධාත්මයන් you. පැමිණි කල බලය ලබනවා. Have you received the Holy Ghost? ඔබ ශුද්ධාත්මය ලබලා තිබෙනවද? You have received God's power. එහෙනම් ඔබ දෙවියන් All of වහන්සේගේ it, not some of it. පොඩ්ඩක් නෙවෙයි සියල්ල. If God wanted to help you, if God wants to help you, ඔබට දෙවියන් වහන්සේට උදව් කරන්න ඕනේ නම් He will help you by the Spirit that lives in you. උන්වහන්සේ ඔබට උපකාර කරන්න ඔබ තුල ජීවත් වෙන ආත්මය තුලින්. It lives in you. ඔබ තුල ජීවත් වෙනවා. And then when He wants to put authority, ඔබට ආධිපත්‍ය පාවිච්චි කරන්න ඕන වුණාම He said, wherefore God has given Him a name that is above every name. ඒ දෙවියන් වහන්සේ නාමයක් දීලා තියෙන අන් සියලු නාමයට වඩා At උසස් the නාමයක්. name of Jesus, යේසුස් වහන්සේගේ නාමයෙන් every knee should හැම bow දලක්ම නමක්සුයි. of things in heaven, ස්වර්ගයේද things on earth, පොළවේද and things on the පොළවේ earth. යටද නමක්සුයි. And He said, go, with that උන්වහන්සේ name. යන්න Go and use that name. ගිහිලා ඒ නම පාවිච්චි කරන්න. In heaven, you can control it with the name of Jesus. ඔබට ඒ නාම තුලින් ස්වර්ගය පාලනය කරන්න You පුළුවන්. say, whatsoever things are bound on you bind on earth shall be bound in heaven. යම් දෙයක් පොළවේ බඳිනු ලබන්නේද? What do you want? What more do you want from God? මොකද්ද තවත් ඔබට දෙවියන් වහන්සේගෙන් ඕනේ? Walk about like a champion that He has made. ඔබ චැම්පියන් කෙනෙක් වගේ මේ ලෝකේ ඇවිදින්න ඕනේ. Say, I'm a champion. කියන ඔබ වීරයෙක් කියලා, ශූරයෙක් කියලා කියන්න. You cannot say, I'm a champion small. ඔබ කියන්න බෑ මම පොඩි චැම්පියන් No. කෙනෙක් කියලා කියන්න බෑ. If you want to say you are a champion, you must shake the person next to you. Say, I'm a champion. කියන්න මම චැම්පියන් මේ විදිහට කියන්න මෙතන ඉන්න මේව කියන්න I'm a Have champion. you seen when They they got score a me goal together. and when they win, do they just say no? මොකක් හරි They දින්නම do like this. They shout. ඒගොල්ලෝ දින්නම කියන I'm a I'm a champion. champion. I'm a champion. Are you a champion? ඔබ ශූරයෙක්ද? They shout like a champion. ඔබ ඒ වගේ න හඬක් තියෙන්න ඕන ඔබ වීරයෙක් වගේ. අඬන. Let me tell you something. ඔබට යම් කාරණාවක් කියන්න කැමතියි. Shouting intimidates the devil. ශබ්ද කිරීමේ යක්ෂයව ඔබ බියටපත් කරනවා. So learn to shout. ඒ නිසා කෑ ගන්න. When you have a problem, when you are facing a challenge, ඔබ අභියෝගයක් තුලින් යනකොට the first thing to do, කරන්න ඕනේ පළවෙනි දේ. shout. කෑ ගන්න. You can't talk small. කතා කරන්න බෑ. පොඩි කතා කරන්න බෑ. It doesn't work like that. ඒම වැඩ කරන්නේ නැහැ ඒක. The devil doesn't go when you අන්න talk පොඩි small. කතා කරනකොට යක්ෂයා යන්නේ නැහැ. Have you listened to the man of God telling the devil? ඔබ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා කියන දැකලා Do you තියෙනවද? hear him say, devil, please go? කවදා අනේ කල්නාකල What do you යක්ෂයා hear? යනවද? ඔබ එහෙම අහලා තියෙනවද? Ouch! Ouch! අයම්පා චලවයි. You need to take it seriously. ඔබ සීරියස් එක ගන්න ඕනේ. God has given you a beautiful life. උන්වහන්සේ අනාගත ජීවිතයක් ඔබට දීලා Live තියෙනවා. it for Him. ඒ ජීවිතය උන්වහන්සේ Live that beautiful life. ඒ He has ලස්සන given you. අලංකාර ජීවිතය දෙවියන් වහන්සේ He ජීවිතය. has called you to a life of glory. He උන්වහන්සේ කඳවල තියෙන මහිමාන්විත has ජීවිතය. called you to a life of excellence. උන්වහන්සේ විශේෂ දිව්‍යක ඔබ He has කඳවල called you to a life of power. උන්වහන්සේ කඳවල තියෙන බලයේ ජීවිතයකට. Exhibit it. ඒක ඔබ ජීවත් වෙන්න. ඒක ක්‍රියාත්මක කරන්න. Just lift up your hands. අපේ දැත් ලැබියසෝ. Thank Him. අපේ උන්වහන්සේට ස්තුති කරමු දැත් If you're in this place ඔබ and මෙස you're not yet born again, ඔබ මේ ස්ථානයේ ඉන්නවා නම් කවදාවත් යේසුස් වහන්සේ පුද්ගලික ගැලුම්කාරයාට ඔබගේ හදවතට පිළි අරන් නැත්නම් I want you to say this after me and mean it with all your heart. ඔබ ඉන්න තැන ඉඳලා මේ මා කියන වචන ඔබ කියන්න. Say, Father, පියාණනේ I come to you මම ඔබ වෙතට එනවා. in the name of your Son, පියාණන්ගේ නාමයෙන් මම එනවා. Jesus Christ. ක්‍රිස්තුස්ගේ නාමයෙන්.
I believe with all my heart මම මුළු හදවතින් විශ්වාස කරනවා. that he died for me. උන්වහන්සේ මා වෙනුවෙන් මැරුණ බව. And that on the third day, තුන්වෙනි දවසේ he was raised from the dead උන්වහන්සේ මනෝගෙන් නැගිට්ටා. for my justification. මගේ ධර්මිෂ්ඨකම උදෙසා. And I confess with my mouth මගේ today මුඛයෙන් මම ප්‍රකාශ කරනවා that Jesus Christ of Nazareth යේසුස් නාසරේ යේසුස් වහන්සේ is the Lord of my life මගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ from බව. this day forward. මේ අද දවසේ ඉඳලා I'm born again now. මම දැන් නැවත උපාදිනවා. I'm a child of God now. මම දෙවියන් වහන්සේගේ දරුවෙක් I have eternal life in my human spirit. මට සදාකාල ජීවනයේ තිබෙනවා මේ ජීවිතය. My sins have been blotted out. මගේ සියලු පාප මකා දමන You ලැබුවා. will remember them no more. නැවතත් උන්වහන්සේව මතක් කරන්න යන්නේ. Thank you, Father. උන්වහන්සේ ඔබට ස්තුතියි. And if you prayed that prayer, ඔබ ඒ යාඥාව කරා නම් I want you to just put your right hand on your chest. ඔබ ඒ යාඥාව කරා නම් ඔබගේ දකුණු අත ඔබගේ හදවතේ තබා ගන්න මේ වගේ. Let me pray for you now. මම ඔබට යාඥා කරට. You can stand up if you want to. ඔබට අවශ්‍ය නම් හිට ගන්න පුළුවන්. යේසුස් වහන්සේ පිළිගත්තේ නැති Stand කවුරු? up, stand up. ඒ යාඥාව කරා නම් I ඔබ want to pray for ඔබට you. නැගිටින්න. කවුරු හරි ඉන්නවද? All eyes closed, all heads bowed. Don't look around. Just වටපිට බලන්න එපා. have your hand on the right hand on your ඔබගේ අත තියාගන්න පපුවේ. Father, we thank you ස්වාමී ඔබට ස්තුතියි. for these ones මේ අය ගැන that have made a commitment to you today. ඔබට ජීවිතේ කැප කරපු අයට I declare that they have become the sons of මම God. ප්‍රකාශ කරනවා දෙවියන් වහන්සේගේ පුත්‍රයන් බවට පත් වුණා කියලා. And from today, අද දවසින් පස්සේ they will live with the privileges of the ඔව් sons of God. ජීවත් වෙන්න යන අයිතිවාසිකම් මනෝ පුත්‍රයෙක් හැටියට. Satan has no more claims over them. උන්ව සාතන්ට කිසිම දෙයක් ඔවුන් තුල නැහැ. They've been delivered from the kingdom of darkness ඔවුන් අන්ධකාර රාජ්‍යයෙන් නිදහස් වෙලා තිබෙන්නේ. and translated into the kingdom of your dear son, උන්වහන්සේගේ පුත්‍රයන්ගේ රාජ්‍යයට උන් ඇතුල් වෙලා where තිබෙනවා. they have redemption ඔවුන්ට නිදහස්කම තිබෙනවා. through the blood of Jesus. උන්වහන්සේගේ දෙතුලේ. Pronounce that it is well with them. දැන් ඒක මම ප්‍රකාශ කරන තීන්දුව කොට ඇත කියලා. They will fulfill their destinies in God දෙවියන් වහන්සේගේ කාරණා ඔවුන් අවසන් කරයි කියලා මම විශ්වාස කරනවා. in the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන්. Oh, hallelujah. හalleluya. I'd just like you to meet our officials. I'm sure after the service, come and see Pastor, any of us, if you prayed that prayer honestly from your heart. ඔබ මුළු හදවතින් ඒ යාත්‍රාව යම් කෙනෙක් පළවෙනි වතාවට කරා නම් ඔබට පුළුවන් අවසන් වෙලා ඒ නායකයාගේ මුණ ගැසට කතා කරන්න. Hallelujah. I'd like to pray for you. මම කැමති ඔබට යාඥා කරන්න. If there's any of you that is sick, යම් කෙනෙක් රෝගී තත්ත්වයෙන් ඉන්නවා නම් put your hand where you need a miracle. ඔබට ඒ සුවය අවශ්‍ය තැනට ඔබගේ අත තියාගන්න. You are going to get a miracle right now. ඔබ හාස්කමක් දැන් ලබනවා. අත තියාගන්න. Anywhere you're feeling sick, ඔබ if you don't know what is wrong with you, just hold your body. ඔබගේ ඔබ දන්නේ නැත්නම් මොකද්ද ඔබගේ ශරීරයට වෙලා තියෙන්නේ ඔබගේ අත තියාගන්න. Riba shaka asotobanika from the soma tatabaya. Legaro sante kira ato fredishka lirondo sotobaya karadishka. Oh, thank you, Holy Spirit. Thank you, Holy Spirit. Thank you, Holy Spirit. Spirit. Your spirits of darkness, Oh, අන්ධකාර බලවේග. spirits of pain, Oh, ඒ අන්ධකාර I බලවේග. come against you මම ඔබට විරුද්ධ වෙනවා. in the name of යේසුස් Jesus Christ, වහන්සේගේ නාමයෙන්. whose I am and whom I serve. මම හිතගන්න. Every pain, හැම වේදනාවක්ම I command you to cease right now. මම අනකරන එක නැති වෙලා යන්න. Every growth, හැම එකක්ම I command you to dematerialize. ඒක නැති වෙන්න අනකරන. Come out of your bodies, ඔබගේ ශරීරයෙන් එළියට come out of යන්න. your bones, ඔබගේ කටු වලින් එළියට. come out of your blood, ඔබගේ ලේ වලින් එළියට එන්න. come out of your heart, ඔබගේ හදවතෙන් come එළියට. out of your kidneys, ඔබගේ කිඩ්නි වලින් එළියට. come out of your lungs. ඔබගේ ලංස් වලින් In එළියට. the name of Jesus, යේසුස් වහන්සේගේ නාමයෙන්. every pain, හැම වේදනාවක්ම I command you to lose your hold over them. මම අනකරන Be දවසේ healed in the name of යේසුස් Jesus. වහන්සේගේ නාමයෙන් සුව වෙන්න. Out of them now. එළියට. Loose them, let them go. නිදහස් කරන ඔබ යන පිණිස. Loose them, let them go. ඔහුගේ යන පිණිස නිදහස් කරන්න. Healing. සුවය. Receive your healing. ඔබගේ සුවය ලබන්න. Receive your healing. ඔබගේ හාස්කම ලබන්න. Receive your healing. ඔබගේ සුවය ලබන්න. Receive your healing.
ඔබගේ සුවය ලබන්න. It is well with you. ඒක දැන් ඔබට යහපත් වෙලා In තිබෙනවා. Jesus' name. යේසුස් වහන්සේගේ නාමයෙන්. Hallelujah. ආමේන්. Begin to do what you couldn't do before. ඔබට කරන්න බැරි වුණ දේ කරලා බලන්න. Begin to do what you couldn't do before. ඔබට ඉස්සෙල්ලා කරන්න බැරි වුණ දේ කරලා බලන්න. If you have a testimony, quickly meet the pastor. ඔබට සාක්ෂියක් තිබෙනවා නම් පසුව අපි මොන ගැසෙන්ද Let බලන්න. him know. ඒ අපි දැනගන්න ඕනේ. Thank you. Thank you. Thank you for the opportunity. බොහොම ස්තුතියි ඔබ දුන්න අවස්ථාව ගැන. Thank you